ආයුබෝවන් අද අපි මෙම වීඩියෝෙන් water availability මහවැලි පෝර්ටල් එක භාවිතා කරන ආකාරය සම්පූර්ණයෙන් විස්තර කරමු. මුලින්ම හෝම් පේජ් එකෙන් තම ලියාපදිංචි ඊමේල් ඇඩ්‍රස් එක හා පාස්වර්ඩ් එක යොදන්න. පසුව කන්ටිනියු ක්ලික් කළ පසු ඔබ මහවැලි ඩෑෂ්බෝඩ් එක වෙත පිවිසෙනු ඇත. මෙම පෝර්ටල් එක තුල ටැබ්ස් කිහිපයක් ඇති අතර ඒවා එකින් එක විස්තර කරමු. Historical Analysis tab. දැන් අපි Historical Analysis tab එක පිළිබඳ විස්තර කරමු. මෙහි ඩිපාර්ට්මන්ට් ෆීල්ඩ් එක භාවිතා කර අදාළ දෙපාර්තමේන්තුව තෝරාගත හැකි අතර ඒ අනුව දත්ත සීමා කළ හැක. ක්ලස්ටර් ෆීල්ඩ් එක මගින් අදාළ ව්‍යාපෘති කලාපය තෝරාගත හැක. ඩිස්ට්‍රික්ට් ෆීල්ඩ් එක භාවිතා කර අවශ්‍ය දිස්ත්‍රික්කය තෝරාගත හැක. රිසර්වයර් ෆීල්ඩ් එක මගින් විශේෂ ජලාශයක් තෝරා ඒට අදාළ දත්ත පමණක් දැකගත හැක. වෝටර් ඉයර් ෆීල්ඩ් එක මගින් අදාළ ජල වර්ෂය තෝරාගත හැක. view ෆීල්ඩ් එක මගින් දත්ත මාසික වාර්ෂික හෝ වෙනත් ආකාරයකින් පෙන්වීම තෝරාගත හැක. සීසන් ෆීල්ඩ් එක භාවිතා කර අදාළ කන්‍ය තෝරාගත හැක. month ෆීල්ඩ් එක මගින් විශේෂ මාසයක් තෝරාගත හැක. data range ෆීල්ඩ් එක භාවිතා කර ආරම්භක හා අවසාන දිනයක් තෝරා කාල පරාසයක් සකස් කළ හැක. comparison year ෆීල්ඩ් එක මගින් වසර දෙකක් හෝ කාල පරාස දෙකක් සසඳා බැලිය හැක. ෆිල්ටර් කිරීමෙන් පසුව start date සහ end date පෙන්වයි. එමගින් තෝරාගත් කාල සීමාව හඳුනාගත හැක. total capacity මගින් පෙන්වන්නේ ජලාශයේ සම්පූර්ණ ධාරිතාවයයි. average gross storage එක මගින් සාමාන්‍ය ජල ගබඩා මට්ටම පෙන්වයි. water outflow පෙන්වන්නේ සම්පූර්ණ පිට වූ ජල ප්‍රමාණයයි. average effective storage එක මගින් භාවිතයට සුදුසු ජල ගබඩා ප්‍රමාණය පෙන්වයි. cultivation extent මගින් වගා කර ඇති භූමි ප්‍රමාණය දැකගත හැක. comparison analysis subtab එක තුල historical storage analysis chart එකක් පෙන්වයි. එය කාලය අනුව ගබඩා වෙනස් වීම විශ්ලේෂණය කරයි. power generation chart එක මගින් විදුලි බල නිෂ්පාදනය විශ්ලේෂණය කළ හැක. trend analysis subtab එක තුල storage analysis සහ water outflow charts පෙන්වයි. storage and spillage tab. දැන් අපි storage and spillage tab එක වෙත යොමු වෙමු. මෙහි department, cluster, province, district, season, water year සහ data range filters භාවිතා කළ හැක. start date සහ end date තෝරාගත් කාල සීමාව පෙන්වයි. total capacity ජලාශයේ සම්පූර්ණ ධාරිතාව පෙන්වයි. average storage එක සාමාන්‍ය ජල ගබඩා මට්ටම පෙන්වයි. total water outflow සම්පූර්ණ ජලය පිටවීම ප්‍රමාණය පෙන්වයි. cultivation extent වගා ප්‍රමාණය පෙන්වයි. reservoir water distribution chart එක වෘත්තාකාර chart එකක් ලෙස ජල බෙදා හැරීම පෙන්වයි. reservoir spillage analysis chart එක bar chart එකක් ලෙස ස්පිල් මට්ටම විශ්ලේෂණය කරයි. highest present capacity analysis chart එකද bar chart එකක් ලෙස උපරිම ගබඩා මට්ටම පෙන්වයි. plan vs actual tab. දැන් අපි plan vs actual tab එක විස්තර කරමු. මෙහි department, province, district, season, water year, month සහ plan type filters භාවිතා කළ හැක. average gross storage සාමාන්‍ය ගබඩා මට්ටම පෙන්වයි. total water outflow සම්පූර්ණ ජලය පිටවීමේ ප්‍රමාණය පෙන්වයි. power generated නිෂ්පාදිත විදුලි බල ප්‍රමාණය පෙන්වයි.
water storage analysis, water outflow analysis සහ power generation analysis bar chart ලෙස දැකගත හැක. power generation analysis tab. දැන් අපි power generation analysis tab එක බලමු. මෙහි department, province, district, reservoir, season සහ water year filters භාවිතා කළ හැක. power generated පෙන්වන්නේ නිෂ්පාදිත විදුලි බලයයි. total power flow සම්පූර්ණ විදුලි බල ප්‍රවාහය පෙන්වයි. average effective storage භාවිතයට සුදුසු සාමාන්‍ය ජල ගබඩා මට්ටම පෙන්වයි. storage analysis සහ power generation variance analysis charts bar charts ලෙස පෙන්වයි. rainfall tab. දැන් අපි rainfall tab එක විස්තර කරමු. මෙහි department, province, district, reservoir, water year, period, month, data range සහ comparison year filters භාවිතා කළ හැක. start date සහ end date තෝරාගත් කාල සීමාව පෙන්වයි. maximum rainfall උපරිම වර්ෂා ප්‍රමාණය පෙන්වයි. average rainfall සාමාන්‍ය වර්ෂා ප්‍රමාණය පෙන්වයි. minimum rainfall අවම වර්ෂා ප්‍රමාණය පෙන්වයි. comparison analysis subtab එක තුළ rainfall analysis bar chart එකක් සහ inflow and outflow analysis charts පෙන්වයි. trend analysis subtab එක තුළ rainfall analysis සහ inflow and outflow analysis charts පෙන්වයි. අවසානයේ district wise rainfall map view එකක් මගින් භූගෝලීයව වර්ෂා තොරතුරු පරීක්ෂා කළ හැක. Ask me more tab. අවසානයේ Ask me more tab එක මගින් ඔබට ඇති ප්‍රශ්න ඇතුළත් කර පිළිතුරු ලබා ගත හැක. මෙම පෝර්ටල් එක මගින් ජලය ලබා දීම, ගබඩා මට්ටම්, විදුලි බල නිෂ්පාදනය සහ වර්ෂා තොරතුරු සම්පූර්ණයෙන් විශ්ලේෂණය කළ හැක.